හැල්ලෝ ළමයි මේ තියෙන හරියටම 27 වෙනිදා නෙමෙයි 26 වෙනිදා. ඉතින් අපි ගමනක් යන්න තමයි හදන්නේ. ගමන යන්න කලින් දවසේ ලියම්ට ඕන දේවල් ගන්න ලියම්ම අපි shopping එකෙන් ගියා. ඉතින් එයාට ඕන දේවල් තමයි සේරම මේ බකට් එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මේකේ ඔක්කොම තියෙන කඩේ අප්පංචාද. ඉතින් එයාට ඕන දේවල් තමයි එයා ගත්තේ. මේ දවස් ඉතාම කාර්යබහුල ලෙස ඉක්මනින් ගෙවුණු දවසක්. ඒකත් ඔයාලා මතක තියාගන්න මේ වීඩියෝ එක බලන වෙලාවෙදී ඉක්මනට ගෙවෙන දවස් ටිකක්. Good morning. ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් අරගෙන ආවේ නෑනේ. ඉතින් මට හිතුණාද සිම්පල් වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් මේකෙන් අපි මම මේකේ පොසොන් පොය vlog එකක් ඇඩ් කරන්න හිතාගෙන ඉන්නවා. දැන් වෙලාව උදේ 5:00යි. අපි මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා මං ඔයාලට චුට්ටකින් කියන්න. ඉතින් අපි ගෙදරින් ආවේ 6යි කාලට. උදේ අපිට ගොඩක් වැඩ තිබුණ නිසා තමයි අපි ඒ ටයිම් එකට ආවේ. ඊට පස්සේ අපි ගාලට එනකොට හරියටම 8 වගේ වුණා. ඉතින් මං හිමීට තමයි වාහන ඩ්‍රයිවිං කරන් අරන් එන්නේ. මොකද පොඩි එක්කෙනත් ඉන්න නිසා. ඊට පස්සේ උදේම මම ගියා පෙඩිකියුර් එකක් කරගන්න, ෆේෂියල් එකක් කරගන්නයි සැලොන් ඉමා එකට. මම විශේෂයෙන්ම කියන්න ඕන මම මාතරින්දලත් මම ගාලි ගිහිලා සැලොන් එකට යන්න හේතුවක් තියෙනවනේ. ඒ හේතුව තමයි සැලොන් ඉමාගේ පෙඩිකියුර් එකයි ෆේෂියල් එකයි බෙස්ට්. ඉතින් මාරම හොඳට යා එක කරනවා. ඒක නිසා තමයි මම යන්නේ. ඊට පස්සේ අපි ගියා කනත්තට. මෙතනින් දැඩැල්ල අපි කනත්තට යන හේතුව තමයි අපි ගොඩ කාලෙකින් ගියේ නැහැ. වෙසක් එකටත් අපිට යන්න බැරි වුණා. අපි හිතුවා සොහොනස් කරලා આવත් හොඳයි කියලා. එතන තමයි අපේ තාත්තගේ බාප්පගේ සීයගේ ආච්චිගේ මිහිදන් කරලා තියෙන්නේ. ඉතින් අපි අම්මයි මායි තමයි ගියේ. අපිට ඇත්තට වැඩ කරන කෙනෙක් හදිස්සියට හොයාගන්න බැරි වුණා. ඉතින් අම්මයි මායි තීරණය කරා අපි දෙන්නම ගිහින් එතන අස් කරනවා කියලා. හැබැයි හිතපු තරම් කැලෑව වැවිලා තිබුණේ නැහැ. අපි අස් කරා. අපි හිතන් ඉන්නවා මේක පොඩ්ඩක් ආපහු හරි ගස්සලා ගත්තොත් හොඳයි කියලා. දැන් මේක ටිකක් පරණ වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ දේවලුත් ඉස්සරහට කරන්න ඕන. ඉතින් හුලඟත් එක්ක ඉටිපන්දන්නම් පත්තු කරන හරිම අමාරුයි. මොකද බීච් එක ළඟයිනේ. ඉතින් පුළුවන් විදිහට ඒ දේවලුත් අපි කරලා ගෙදර ආවා. ඊට පස්සේ අපි ඉක්මනට මේ දවස ගෙවෙනවා. මොකද අපි වැඩ ගොඩාක් දාගෙන ආව කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් මේ සොහනට එහා පැත්තේ තියෙන්නේ අපේ තාත්තගේ හොඳම යාළුවගේ සොහන. ඉතින් එතන අපේ ළඟදී අපේ අතරින් නැති වුණු අපේ අම්මගේ හොඳම යාළුවා ඒ husband and wife එයාගේ ඒ අපේ ශියානි ඇන්ටි කියලා කියන්නේ. ඉතින් එයාගේ සොහනත් එතනම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා ගෝල් සිටි සෙන්ටර් එකට. මට ඇවිද්දට ඇත්තටම වීඩියෝස් උනා ගන්න බැරි වුණා අපේ ලියම් එක පොඩ්ඩක්. ඊට පස්සේ අපි ටී ටැංක් එකට ගියා. මට නම් එච්චර සෙට් උනේ නැහැ ඒකේ ඩ්‍රින්ක්ස්. ඊට පස්සේ අපි පොඩි shopping පාරක් දැම්මා මමයි නංගි. අපි ස්කෙච් එකට ගියේ ගෝල් තියෙන මාතරත් එකක් තියෙනවා. අපි ගෝල් ආපු නිසා ඉතින් ගෝල් එකට ගියා. ඉතින් මම මේ අවුට්ෆිට් එක ගත්තා. මට ඒක ලස්සනයි කියලා හිතුණා. මොකද මම ටිකක් මහත කෙනෙන්නේ. මහතයිට චුට්ටක් මේ විදිහට ඇඳොත් තමයි කෙට්ටුයි කියලා පේන්නේ. ඉතින් මේ අවුට්ෆිට් එක මම අරගෙන ඊට පස්සේ මමයි නංගි දෙන්න තනියම shopping පාරක් ගියා. පොඩ්ඩක් ටවුන් එකේ ඇවිදලා ඉන්නේ. අපි වීල් එකේ තමයි ගියේ. මොකද සෙනග වාහනවල ගියාම වාහනේ දාන්න තැනක් නැහැ. ඇත්තටම මේ හරිය කියන්නේ පින්ක් ආකේඩ් එක හරියේ වාහන දාන්න තැනක් නැති නිසා අපි ගියා විල් එකේ. ඉතින් මේ තියෙන්නේ මට මේ shop එකේ නම මතක නැහැ. පින්ක් ආකේඩ් එකට එහා පැත්තේ මේක ලව එකක් ඉස්සර. මේකේ මේ තියෙන සෙරෙප්පු සැන්ඩල්ස් වර්ග වලට කිව්වොත් ඔයාලා පිළිගන්නේ නැහැ. රුපියල් 400 දන් තියෙනවා. සමහරක් ඒවා 18 දෙනවා. ඉතින් මාරම ලාභයි. ඉතින් ඊට පස්සේ ගාලේ අලුතෙන් දැම්මනේ බින්යු එක මාතර නම් තාම නැහැ. බින්ෂෝන් එකනේ තියෙන්නේ. අපි බින්යු එකට ගියා. හැබැයි බින්යු එකේ ගණනුත් ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මට හිතෙනවා බින්ෂෝන් එකට වැඩිය බින්යු එකේ රසයි කියලා. ඒ වගේම ක්වොලිටි
මාරම රසයි මේ සන්ඩේ කියන අයිස්ක්‍රීම් එක අපි ගත්තේ ඔරියෝ ෆ්ලේවර් එකේ. ඒකත් මාරම රසයි මාරම තික් අර මම කන්නම ආස විදිහට ඒ අයිස්ක්‍රීම් එක තිබුණා. අපි දුන්නු එකේ මේ සන්ඩේ නේද? try කරමු කියලා. ඉතින් ඊට පස්සේ අපි 6ට විතර ගෙදරින් එන පිටත් වුණා හවස. ඉතින් අපි ඊට පස්සේ අපි මාතර තල්ලාරමෙන් තමයි කෑම ගන්න. අපි වෙනද ගන්න තැනකින්ම තමයි කෑම ගන්න නැවතුනේ. එතන කෑම රස නිසා. හැබැයි කියන්න දුකයි අපි විනාඩි 45ක් පැයකට ආසන්න කාලයක් හිටියට පස්සේ යාළුවා කියනවා බත හැදිලා නැහැලු තාම. ඉතින් මම සෙනෙන්සරේටත් හව එතකොටත් එයාලා කිව්වා මේ පොඩ්ඩක් ඉන්න දැන් මේ දාන්න හදන්නේ රයිස් එක එහෙම කියලා. එහෙම කියලා පැයක් විතර කාලයක් ගියාට පස්සේ අන්න අර වගේ දෙයක් කියනවා. ඉතින් මම ලියම් එක බොහොම මාරුවෙන් තමයි මේ වෙලාවේ හිටියේ. ඉතින් මම කියන්නේ ඔයාලා ඒ වගේ දේවල් කරන්න එපා. හැමෝටම කාලයක ඉන දේ ගොඩක් වටිනවා. විශේෂයෙන් පොඩි අයත් එක්ක එන අය ගැනට. ඉතින් ඊට පස්සේ දවස තමයි පොසොන් දවස අපි අයිස්ක්‍රීම් දන්සල තිබුණු. අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි මික්ස් නූඩ්ස් දන්සලකුත් තිබුණා. ඉතින් මේක හැමෝම එකතු වෙලා තමයි කරේ. ඉතින් මේකත් සාර්ථකව අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ අතරතුර අපි ගියා භූත මන්දිරයක් බලන්න. ඉතින් මම එච්චර නම් මම බය වුණේ නැහැ. හැබැයි මාරම විනෝදයි. ඉතින් අපි යාළුවෝ ටිකක් එකතු වෙලා තමයි එදාම රෑ මේක බලන්න ගියේ. ඉතින් දන්සල මම හිතන්නේ 6000ක් 7000ක් අතර පිරිසකට නූල්සුයි අයිස්ක්‍රීමුයි තමයි අපි ලෑස්ති කරේ. ඉතින් අයිස්ක්‍රීම් අපි ඊට වැඩිය ගෙනාව වෙන්න ඕන වැඩි වුණා. ඉතින් ඒ වැඩි වුණ ටික අපි එදා පාරේ යන කට්ටියන්ට බෙදුවා. අපි මේ අයිස්ක්‍රීම් වල කොළ කපලා දෙන්නේ කොළ දාන්න එපා කියලා තියෙන හැම තැනම පරිසරය අපවිත්‍ර වෙන නිසා. ඒක නිසා තමයි අපි කපලා දුන්නේ. මේ ඊට පස්සේ දවසේ අපි ගියා කුඩාවැල්ලේ පෙරහැර බලන්න. තියන අතරතුර අපි එදත් ගොඩක් හිටගෙන ඉඳලා මහන්සි පාන්දර 3යි ගෙදර එනකොට දන්සල ඉවර වෙලා ඉතින් අපි තමිලි කෙඩියක් බවන නැවැත්තුවා. ඉතින් නවත්තලා මේ ආපහු අපි ගමන යනවා. අනේ ඉතින් දැන් පෙරහැර පටන් ගත්තා. ඉතින් අපි පෙරහැර මම චුට්ටක් වීඩියෝත් තනින් තන එකතු කරලා තියෙනවා. පෙරහැර ලස්සනයි. හැබැයි අර ඩාන්සින් කණ්ඩායම් එච්චර නැටුවේ නෑ මේ පාර. මම හේතුව නම් දන්නේ නෑ මොකද කියලා. මම පෙරහැරක් බලන්න යන ආසම හේතුව තමයි මම මෙන්න මේ මහ බබාලා කියලා කියන්නේ මේ අයට. ඉතින් මෙන්න මේ කට්ටිය හරි අමාරු ඒක බර ඇති. ඉතින් ඒ ළමයි ඒකෙන් හරි ලස්සනට ඩාන්ස් කරනවා. ඉතින් ওই විදිහට තමයි මේ පෙරහැර වීඩියෝ ටික මම එකතු කරලා තියෙන්නේ. ඉතින් බලන්න තව වීඩියෝ තියෙනවා පෙරහැරේ. අනුග්‍රහකේ පෙරහැරේ මම දැකපු ලස්සනම එක තමයි මේක. බලන්න මෙයාලා හෙල්ලෙන්නේවත් නැතුව මේක ගියේ මැටි පිළිම කියලා මාර විදිහට එයාලා ස්පිල්ලමක්වත් ගහන්න නැතුව යනවා. එයාලා නම් මාර කැපකිරීමක් කරා. මම පෙරහැරේ දැකපු ලස්සනම දේ තමයි ඒක. ඉතින් මෙන්න මේ වාහන දෙක මේ බෝට්ටු වගේ හදපේව දෙක හැම අවුරුද්දෙම යනවා. නිල්වැලි සහ කුඩාවැලි පෙරහැර. ඒකත් විශේෂ දෙයක්. ගොඩක් අයට අනිත් පෙරහැරවල මේ දේවල් නැහැ. ඉතින් මේ බෝට්ටු වලින් පාර දෙපැත්තේ නෑට ටොපි චොකලට් විසික් කර තමයි යන්නේ. ඉතින් අර පොඩි අය ඒව හිවිද ගන්නවා. ගොඩක් පොඩි අයට තමයි දෙන්නේ.
මේ තියෙන්නේ අපේ ලියම්ගේ ඩාන්ස් ටික. එයත් කාවඩි වලට ඩාන්ස් කර කර තමයි හිටියේ පාර පුරාවටම. ඩාන්සින් ගෲප් වල අයත් එක්ක එකතු වෙලා එයත් ඩාන්ස් කර කර තමයි හිටියේ පාර මැදට වෙලා. ඉතින් මේ තියෙන්නේ මම මේක මේ අපාය දකින්නෙත් නිල්වැල්ල කුඩාවැල්ල පෙරහැර වලින් තමයි මුලින්ම. ඒකත් හරි විශේෂ දෙයක්. ඒහෙට අයිති වුණු ඒ කියන්නේ කුඩාවැල්ල නිල්වැල්ල පෙරහැරේ තමයි මෙන්න මේ අපාය තියෙනවා මම දැකලා තියෙන්නේ. අනෙත් පෙරහැරවල් වල මම දැකලා නැහැ. මං හිතන්නේ ගමේම කට්ටිය තමයි යන්නේ. ඊට පස්සේ කාවඩි දෙක තුනක් කාවා. ඉතින් අපි වැඩි කාවඩි බලන්න හිටියේ නැහැ. මොකද ඒව හිමීට ඩාන්ස් කර කර ඉන්නේ ගොඩාක් වෙලා යනවා. ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. ඔය විදිහට තමයි මේ දවස් ටික ගෙවිලා ගියේ. ඉතින් දවස් 3-4ක් එකට ගෙවිලා ගියේ මේ විදිහට. ඒ වීඩියෝ ටික ඔක්කොම මම එක වීඩියෝ එකකට අරගෙන ආවා. එහෙනම් අපි ආපහු දවසක එන්න කාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන අලුත් එකතු වෙන්න හිරුස් ඩයරි අපිත් එක්ක අනිවාර්යෙන්ම අපිව subscribe කරලා like කරලා share කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් අපි ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ගිහින් එන්න මේ හිරුස් ඩයරි